කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න. ලංකපේ. සමාව නොලැබෙන වැරදිත් තියෙනවද ඔබතුමාලගේ? ඔව් අපේ මෙහෙමයි අපේ එකක් තමයි අපේ තියෙනවා බලපත්‍ර මණ්ඩලය කියලා. ඒ බලපත්‍ර මණ්ඩලයට අපි සුදුසුකම් ලබන්න නම් එයා අපිට ඊට කලින් අපි ආව යවනවා මේ නිවාස නිවාඩු කියලා එකක් අපි යවනවා. නිවාස නිවාඩු ගිහිල්ලා එන්න පුළුවන්. අපි කියන විදිහට එයා ඒ කටයුතු කරනවා නම් අපි ආවගේ සමාජ වාර්තාවෙන් බලලා තමයි කරන්නේ. එතකොට එයාව අපි ලයිසන් එකක් දීලා තමන්ගේ දඬුවම ඉස්සරහට මාස අවුරුදු 2-3ක් තිබ්බා වුණත් අපිට සෑහීමටපත් වෙනවා නම් මොකද ඒකට ඉන්නේ අපේ විශ්‍රාම ශේෂාධිකරණ විනිසුරුතුමෙක් ඉන්නේ කමිටුවේ සභාපති මම ඉන්නවා සමාජික සහ විද්වත් පැනල් එකක් ඉන්නවා. අපි මේ කමිටියකට මේ සිරකරු දාපුවම අපිට සෑහීමටපත් වෙනවා නම් මෙයා බන්ධනාගාරේ පුනරුත්ථාපනය වෙලා තියෙන්නේ. මෙයා දැන් හොඳට මේවා කරනවා. එළි සමාජයට තර්ජනයක් නැහැ. ඒතර පොලිසියනුත් කියනවා නම් එයා දැන් සමාජයට තර්ජනයක් නැහැ කියලා අපි ඔහුට ලයිසන් එකක් දෙනවා. රයිට් වා බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. තව ඉස්සරහට අවුරුදු 3ක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි යන්න හැබැයි එයා මාසයක් ගන්න ඇවිල්ලා ප්‍රසන්න එකේ අස්සම් කරන්න ඕනේ. අපි යනවා එයා ගෙදරට. එයා මොකද කරන්නේ? ඒ කියන්නේ ඔහු බන්ධනාගාරයේ බලපත්‍රයක් සහිතව සමාජයේ ඉන්නවා. සමාජයේ ඉන්නවා. ඒතකොට මේ බලපත්‍ර පොන්දේසි කඩ කරපු ඕන වෙලාවක බන්ධනාගාරය අත්අඩංගුවට අරන් නැවත බන්ධනාගාරගත කිරීම හැකියාවක් තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.